සිංහ ලග්නය සිංහ ලග්නයට ලියන ලද මෙම ලග්න පලාපලය පොදුවේ සිංහ ලග්න හිමියන්ට වන අතර එය නිවැරදිව තමාට බලපාන ආකාරය තම තමන්ගේ ජන්මපත්‍ර මගින් නිවැරදිව පරීක්ෂා කර බලාගත යුතුයි. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති රවි ග්‍රහයා කුජ සිකුරු සහ බුධ ග්‍රහයන් සමග පස්වැන්නේද, කේතු ග්‍රහයා ලග්නයේද, රාහු හත්වැන්නේද, සෙනසුරු අටවැන්නේද, චන්ද්‍රයා දහවැන්නේද, ගුරු වක්‍ර වී 11 වැන්නේද ගෝචර ගමනින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට ධනය, මුදල් හානි හෝ වංචාවන්ට හසු වේ. සාම්ප්‍රදායික මට්ටමින් හෝ යහපත් ආකාරයෙන්ම මුදල් ඉපයීමට මහන්සි වේ. අනුන්ගේ ධනය කඩා ගැනීමට උත්සාහ නොකරයි. නමුත් තමාටද ධනය අතින් තරමක් අගහිඟකම් වලට මුහුණ පෑමට සිදුවේ. ධනයෝග ඇතිවේ. නමුත් ඒවා විටින් විට වෙනස් වන සුළු වේ. වසරේ අගභාගයේදී ලැබීම අතින් තරමක් යහපත් වේ. රැකී ආරක්ෂා දිනපතා වැඩට යාමට නොහැකි වීම නිසා ප්‍රධානියාගේ අප්‍රසාදයට ලක්වේ. තනතුරු දරන්නන්ට ස්ථාන මාරුවක් හෝ වෙන පළාතකට යාමට සිදුවේ. කෙසේ නමුත් වසරේ මැද කාලයත් සමග යහපත් වේ. රැකියාවෙන් ප්‍රසිද්ධියටද දියුණුවටද පත්වේ. බොහෝ දෙනාත් සමග කරනා ගනුදෙනු වලින් තමාට වාසි සහගත වේ. රැකියාවේ නම ප්‍රසිද්ධ වේ. අනුන්ගෙන් උදව් උපකාර ලැබේ. ගෘහ ජීවිතය සිතට වරින් වර බියක් ඇති වේ. සොර සතුරන්ගෙන් හෝ රැකී ආරක්ෂාවලින් හෝ අසනීප වලින් කරදරයක් සිදුවේ යැයි සිතට ලොකු බයක් සැකක් ඇති වේ. නිතරම කරදර සහිතව කාලය ගත කිරීමට සිදුවේ. විවාහක නම් තමාටත් භාර්යාවටත් අසනීප සාදන්නට ඉඩ තිබේ. වැඩිමහල් පුතාට හෝ දුවට අපලදායකයි. වැඩිහිටි මහලු නෑයෙකුට හෝ පියාට අසනීපදී අපල ඇති කරයි. සහෝදරයෙක් සමග අමනාප මතුවේ. විවාහක අයට නම් අඹුසැමි භේද හෝ දෙදෙනාගෙන් කෙනෙකුට ස්ථාන මාරුවක් හෝ දුරස් වීමක් නිසා සිත් තැවුලක් ඇතිවන කාලයකි. මේ කාලය තුල තමාට නරක නාමයක්, චෝදනාවක් හෝ දෝෂාරෝපණයක් ලැබෙන්නට ඉඩ තිබේ. තම දරු ශිෂ්‍යාදී සිටින්නේ නම් ඔවුන්ට අසනීපාදී අපල සහ හිතුවක්කාර වීමද අහංකාර වීමද නියමිතයි. සිතට කයට පීඩාකාරී ගතියක් ඇතිවේ. සතුරන් සමග ආරවුල් මතුවේ. සතුරන් නිසා හිතට බයක්ද ඇතිවේ. සිත් තැවුලක් ඇතිවේ. උසස් අයගෙන් තමාට අගෞරව ලැබේ. එහෙත් වසරේ මැද කාලය එළඹෙනවාත් සමගම තරමක් යහපත් වේ. නායකයින් ස්ත්‍රීන් තමා ගැන සතුටු වේ. හොඳ ආහාර පාන වර්ග ලැබේ. මිල මුදල් ලාභ ලැබේ. වාසනාවන්ත දවස් උදා වේ. කරගෙන කටයුතු මෙන්ම අලුතෙන් ආරම්භ කරන කටයුතුද දියුණු වේ. අනුන්ගෙන් මුදල් උපකාර ලැබෙන කාලයකි. වෙහෙස කර ආරම්භ කරන කටයුතුද දියුණු වේ. නිෂ්ඵල ගමන් යාමට සිදුවේ. ගොවි තැන්වලට අලාභ හානි පාඩු සිදුවීමට නියමයි. සහකාරකම් කැඩී බිඳී යාමටද ඉඩ ඇත. නැතහොත් ආදර සම්බන්ධතා වුවද කැඩී බිඳී යා හැකිය. අධ්‍යාපනය නොඑක් දේ ඉගෙනීමටත් එයින් ප්‍රයෝජන ගැනීමටත් ඉඩ ලැබේ. නමුත් වසරේ මුල් කාලයේ මදක් කටුක අධ්‍යාපනික තත්ත්වයකට මුහුණ දීමට සිදුවේ. විභාගවලින් සමත් වීමට බොහෝ වෙහෙස මහන්සි වී ඉගෙන ගැනීමට සිදුවේ. එම මහන්සියේ ප්‍රතිඵල ලබා එයින් දියුණුවක්ද ළඟා කරගත හැක. සෞඛ්‍ය ශරීරය දුර්වල වේ. කෘෂ වේ. අවලක්ෂණ වේ. ශරීරෙහි තැන් තැන්වල ලප පැල්ලම් තුවාල සෑදේ. විශේෂයෙන් මුහුණ අවලක්ෂණ වේ. සම වැහැරුණු ගතියක් ඇති වේ. බඩේ උෂ්ණත්වය අධික වේ. ලිංගාබාධයක් හෝ ඉකිලි කැසීමක් ඇති වේ. මුත්‍රා රෝග, ධාතු දුර්වලතාවය, වකුගඩුවල ආබාධ ආදී අසනීපයක් හෝ ඇතැම් විට ශල්‍ය කර්මයක් කිරීමට සිදුවේ. සුබ දවස් ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා. සුබ වර්ණය රතු. සුබ අංක 1 4. සුබ මැණික් පద్ම රාග. සුබ දවසක්.